මේ අවුරුදු සමයකට අපි යන පළවෙනි ලාකු ට්‍රිප් එක. ට්‍රිප් එකක් කිව්වට අපි මේක යන්නේ ෆැමිලි එකේ කට්ටිය විතරයි. අපි හවස 5ට විතර ගෙදරින් ආවා. රස්නේ වැඩි හින්දා දවල්ට එන්න බෑ. කෑමත් හදාගෙන ආව තාත්තට එන්න හම්බුන්නේ නැහැ. අපි එක්ක යා වැඩ නිසා අපි කට්ටිය ආවා. හරි සනීපයි වතුර හරි රස්නේ. එක ලොකු සීතලක් නැහැ. හැබැයි සනීප වතුර ටිකක් තිබ්බා. අපි ඉතින් හොඳට කාලා නාලා ගොඩක් කලා වතුරට වෙලා හිටියා රෑ 9:00 වගේ වෙනකන්. අන්තිමේදී ඔයාලට බලන්න පුළුවන් ඒ වෙන්තිත් කලවර වැටලා නැහැ. මේ දැන් සමයක හින්දා ගොඩක් එළියයි රෑ වෙනකම්ම. මේ අපි නානාහාරියේ ගොඩක් කලාවට සෙනගයනවා අඩුයි. මොකද මේ අඟුල්ලාරා කියන තැන මෙතන සිටි එකට වෙන්න ගොඩක්ම සෙනග නාන්න යන්නේ ඒ හරියට. මේ හරිය චුට්ටක් ඇතුළකට වෙන්න තියෙන්නේ. ඉන්නවා සාමාන්‍ය එපිසෝඩ් එකක්. හැබැයි සිටි එකේ තරම්ම සෙනග අඩුයි. ඒද වතුරත් ගොඩක් පිරිසිදුයි. අනිත් එක මේ දවස්වල ගොඩක් අය රෝමෙන් පිට යන නිසා මේ තැන්වල නාන්න යන ප්‍රමාණය අඩුයි ගොඩක්. ඉරත් බැහැගෙන යන නිසා හරිම ලස්සන එළියක් හරි සනීප හුලඟක් එක්ක තමයි මෙතන තියෙන්නේ. ඒත් එක්ක මෙතන සීෆ්ලේන් එකක් එනවා. කොයි හරි ලැබුකින්නක් ඇති ළඟ පාතක වතුර අරන් යන්න. ඔයාලට පේනවා ඇති වීඩියෝ එකේ ඒ ප්ලේන් එක මෙතනින් වතුර ගන්නවා එනවින්. ඒ තැන් වලට ගිහලා දාන්නේ මේ විදිහට. ගොඩක් වෙලාට මේක මේ සමයක කාලෙට මේ වැව් වලට අපි නාන්න ගියාම අපිට දකින්න හම් වෙන සුලභ දෙයක්. දැන් අපි මේ නාලි ඉවරයි. දැන් වෙලාව 9:00 විතර ඇති. ඔයාලට පේනද තාමත් හොඳ එළියක් තියෙනවා. මේ රස්නේ කාලේ නිසා එම කළුවර වැටෙන්නේ නැහැ. රෑ 10 වගේ වෙනකන් අපිට හොඳ එළියක් තියෙනවා. දැන් ඉතින් මේ ටිකස් කරන් එන්න තියෙන්නේ. එහෙනම් ගිහින් එන්නම් ආයෙත් තව පොඩි මේ වගේ මිනි බ්ලොග් එකකින් ඔයාලව හම්බෙන්න එන්නම්. Thank you.